හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොඩි දෙයක් කියන්න තමයි පොඩි වීඩියෝ එකක් දාන්න සැලසුම් කරේ. ඉතින් මම මගේ මේ යාළුවෝ හැමෝගෙම පොඩි උදව්වක් බලාපොරොත්තු වෙන තමයි කරන්නේ මේ වීඩියෝ එක. ඉතින් මම දැන් දන්න විදිහට මගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැමතැනම මගේ යාළුවෝ එළියන් ගොඩක් ඉන්නවා. මාත් එක්ක වැඩ කරපු සේවක පිරිස ගොඩක් ඉන්නවා. අපනයන ශේෂ්ත්‍රයේ කළමනාකරුවෙක් විදිහට අවුරුදු 20ක විතර බලාපොරොත්තුවක් තියෙනකොට එතකොට ෆැක්ටරි ගණනාවක මගේ හිතවතුන් යාළුවන් ඉන්නවා. ඉතින් දලදාගම එතකොට නිකවැරටිය කටුපත මාවතගම සෝන් එක එතකොට කඩවත දෙල්ගොඩ අධිකාරිගම ඔය හැමතැනම ඉන්න නිසා ඉතින් මම හිතනවා මේ සැරේ මම ප්‍රාදේශ සභා ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා වාරිපොල කොට්ටාසෙන් කටුපත ආසනෙන් වාරිපොල ප්‍රදේශයේ කටුපත ආසනෙන් තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉතින් පක්ෂ පාට ભેද වලින් තොරව මට ලොකු සහයෝගයක් සපෝට් එකක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලුම මගේ යාළුවෝ එළුවෝ ටික එකතු වෙලා. ඉතින් සමහරව ඉන්නවා පක්ෂේ අපි හැමදාම අපි දෙන්න ඕන GVP එකටම දෙන්න ඕන නැත්නම් අපි පොට්ටුවටම දෙන්න ඕන නැත්නම් අපි අලියටම දෙන්න ඕන නැත්නම් අපි සීනුවටම දෙන්න ඕන. එහෙම නැත්නම් අපි වෙන එකකට දෙන්න ඕන කියලා ඉතින් හැමෝම හැමදාම හිතාගෙන ඉන්නවා. ඉතින් අපි කාලයක් එහෙම හිතාගෙන හිටියා. ඉතින් අපිත් වෙනස් වුණා. ඉතින් මමත් පහුගිය ඡන්දවලදී මගේ හිතවතුන්ට උදව් කරා බැහැරම වැඩ කරා. ඉතින් අපි ඒ හැම පක්ෂයකටම උදව් කරලා තියෙනවා. අවසාන මොහොතේදී මම තීරණය කරා මට ලොකු ආසාවක් තිබ්බා දේශපාලනයේ ඇවිල්ලා බලන්න අපිට මිනිස්සු වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේකම නෙමෙයි දේශපාලනයට වෙන්න ඕනේ නෑ. ඇත්තටම මිනිස්සුන්ට වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා නම් අපි අපේ ආයතන ඇතුළෙත් අපි සමහර දේවල් කරනවා අපි ළමයි වෙනුවෙන්. ඉතින් ඒ වගේ දෙනකොට අපිට ඊට වඩා ඉතින් රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නීත්‍යානුකූලව මොනවා හරි දෙයක් අපිට කරගෙන යන්න පුළුවන් කියලා හිතුණා දේශපාලනයට ඇවිල්ලා බැලුවොත්. ඒ හින්දා බැලුවා ඉතින් පොඩි අවස්ථාවක් ගන්න. ඒක නිසා තමයි දේශපාලනයට ආවේ. ඉතින් මම මෙවර වාරිපොල ප්‍රාදේශ සභාවට කටුපත ආසනයෙන් පදක්කම ලකුණින් තමයි තරඟ කරන්නේ. ඉතින් සමහරුන්ට විවේචන තියෙන්න පුළුවන්, සර්වජන බලය ගැන විවේචන තියෙන්න පුළුවන්, එක එක පක්ෂ ගැන විවේචන තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා විවේචනයේ පැත්තකට දාලා මනුස්සෙක් විදියට බලලා මනුස්සකම අතින් බලලා සපෝට් එකක් දෙයි කියලා. ඉතින් ඇත්තටම ගොඩක් කරන්නේ දේශපාලනයට ඇවිල්ලා ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ වැරදි හොයන එක නැත්නම් වෙන මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන එක තමන්ගේ දූර කාලය ඇතුළත එක එක්කෙනාගේ අඩුපාඩු හොය ඉඳලා ප්‍රශ්නයක් ඇදලා අරගෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇදලා අරගෙන කාට හරි මඩක් ගහලා නැත්නම් විවේචනය කරලා මොනවා හරි අඩුපාඩුවක් හොයලා තමන්ගේ වසර 4 හෝ 5 ගෙවල් ඉවර කරන එක තමයි. ඉතින් මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මොකද මට කවුරුවත් විවේචනය කරන්න අවශ්‍ය නැහැ. මම කලින් පක්ෂ දෙකකට වැඩ කරලා තියෙනවා. මහමැතිවරණෙදිත් වැඩ කරලා තියෙනවා. ජනාධිපතිවරණෙදිත් වැඩ කරලා තියෙනවා. ටිකටම කරලා තියෙනවා. ඉතින් එහෙම වෙන පක්ෂ වලට වැඩ කරා කියලා දැන් මාත් එක්ක පක්ෂ 7ක් වාරිපුල ආසනයට තරඟ කරනවා. ඉතින් එතන මම උදව් කරපු පුද්ගලයෝ දෙන්නෙක් විතර ඉන්නවා. ඉතින් පක්ෂ දෙකක විතර මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඉල්ලන හැමෝම මගේ යාළුවෝ තමයි. මොකද මගේ ගමේ අසල්වැසියෝ කියන්නේ මගේ ඔක්කොම හිතවත්තු. ඉතින් ඒ කවුරු හිටියත් ඒ කිසිම කෙනෙක් එක මගේ හිත කොහෙවත් තරහක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා ගමේ මගේ වසමේ ඡන්ද නිවාස 1680ක් විතර තියෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ එක නිවසකින් එක ඡන්දයක් කොහොම හරි මට ලබා දෙයි කියලා මොන පක්ෂේ හිටියත් මාව අඳුරන මගේ හිතවත්තු ඒකට මට සපෝට් කරයි කියලා මම හිතනවා. ඉතින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන්. මම මේ වීඩියෝ එක කරෙත් ඒකයි. නැවත වීඩියෝ එකකින් හම්බෙන තුරු ඔයාලට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි හැමෝටම.